කිසිදු බියගැන්මකට කිසිදු තරජනයකට යටත් වෙන්නේ නැතුව මේ සන්නද්ධ අපරාධ කල්ලි මේ මද්ද්‍රව්‍ය අපරාධ කරුවන් අපි අපේ රටෙන් මුලින් උපටා දමන ඔබට මම සාතික කරනවා. මේක ඔබට අපිට ඔබගේ සහාය අපිට අවශ්‍යයි. මේ ව්‍යසනය තමයි අපේ රට මුළුමනින්ම බිඳවට්ටන්න හේතු වී තිබෙනවා. අපිට අවශ්‍ය හොඳ රටක්. අපේ සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනයා සහෝදරත්වයෙන් ජීවත් වෙන රටක් අපිට ඕන. දශක ගණනාවක් අපි අනකොට ගත්තා. பல தசாப்தங்களாக நாங்கள் දශක ගණනාවක් අපි අතර සැකයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ජීවත් වුණා. මොනවද අපිට ලැබුණේ? යුද්ධ තිබුණා. ගැටුම් තිබුණා. උතුර දකුණ දෙමව්පියන්ගේ දරුවා හිමි වුණා. මොකද අවසන් ප්‍රතිඵලය දරුවා හිමි දෙමව්පියන්, නිවාසා හිමි පවුල්, ස්වාමියා හිමි බිරින්දෑවරුන් අවසන් ශේෂපත්‍ර මහ ව්‍යසනයක්. ඒ නිසා අපිට අවශ්‍යයි යලි මේ රට කිසිසේත්ම ජාතිවාදී ගැටුමකට නොයන ජාතික සමගිය මත සහෝදරත්වයෙන් ලෙන්ගතුකමෙන් ගොඩනැගෙන ජාතියක් අපි හදන්න ඕන. ඒ නිසා කිසිදු තැනක යලි නැගිටීමට ඉඩ දෙන්නේ නැහැ. මා දන්නවා තැනින් තැන ජාතිවාදී පොඩි ගුලි කරකිනවා. පූජා භූමියක් කේන්ද්‍ර කරගෙන ගැටුම් පවතිනවා. පොයට සිල් ගන්න ශ්‍රීමා බෝධින් වහන්සේ පහු කරලා යාපනයට එනවා. එතන සීලේ නෙවෙයි අපි හාමුදුරුවෝ එතන තියෙන වෛරය. නැත්තම් පන්සල් පූජනීය ස්ථාන විශාල ප්‍රමාණයක් පහු කරලා යාපනයක තැනකට එනවා සිල් ගන්න. සීලේ වෙනුවෙන් නෙවෙයි වෛරය වෙනුවෙන්. ඒ වගේම සෑම දිනයකම ගිහිල්ලා සෑම පොයකටම ගිහිල්ලා පන්සල ගාව වට වෙනවා. ඉඩම් වෙනුවෙන් නෙවෙයි ජාතිවාදී වෙනුවෙන්. මා අපේ බුද්ධියන්ස වලට කිව්වා හොයලා බලන්න කියලා. ඒ හැම පොයටම ඇවිල්ලා එතන ගහන අය කාගේ හරි ඉඩමක් එතන තියෙනවද කියලා. ඒ නිසා බලය අහිමි වී තියෙන ජාතිවාදී කණ්ඩායම් කුඩා තැන්වල යලි ජාතිවාදී ඔසවන්න උත්සාහ කරනවා. ඒ කිසිදු ජාතිවාදී ප්‍රවණතාවයකට යලි අපේ රටේ හිස ඔසවන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපිට ඕන ජනතාව ගහ ගන්න රටක් නෙවෙයි. අපිට ඕන සහෝදරත්වයෙන් ජීවත් වෙන රටක්. අපිට ඕන අනේකා කෙරේ සැකයෙන් බලන තරුණයන් නෙවෙයි. ඒකා කෙරේ ආදරයෙන් විශ්වාසයෙන් බලන තරුණයන් අපිට අවශ්‍යයි.